Dihin's Diary. subscribe. ඩිහෙන්ස් ඩයරි තුලින් අදගෙන එන්නේ ඩිහෙන්ගේ දෙයක් නන් නෙමෙයි ඩිහෙන්ගේ කසින් අක්ක කෙනෙක්ගේ දෙයක්. මොකද මල්වර වීම සම්බන්ධ වීඩියෝ එකක් අරන් එන්නේ. ඉතින් මේක මගේ FB එකේ මිලියනයක් පමණ බලලා තියෙන වීඩියෝ එකක්. ඉතින් ගොඩක් අය අහුවා කොහොමද මේ ලස්සනට මේ චාර්ජර් ටික කරේ කියලා. ඉතින් මට හිතුණා මේ ගැන පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා බහ කරගන්න. මොකද ගොඩක් අයට දුවලා ඉන්නවා. ඉතින් මේ දේවල් ලස්සනට කරගන්න හැමෝම ආසයි කොහොමද මේ නැකත් සිදු වුනේ කියලා. ඉතින් මම පොඩ්ඩක් මේකේ විස්තරත් හොයලා බලලා අපි කරපු විදියත් එක්කම වීඩියෝ එක කරන්න හිතුවා. ඉතින් කාන්තාවකගේ දෙවන උපත ලෙස සැලකෙන මල්වර වීම කියන්නේ ගෙට වෙනවා කියනවා, ලොකු ළමෙක් වෙනවා කියනවා, වැඩි විටපත් වෙනවා කියනවා, කොටහල වෙනවා කියන මේ හැම දෙයකින්ම කියන්නේ මල්වර වීම ගැන. ඉතින් මේක කාන්තාවකගේ දෙවන උපත කියලා කියන්නේ උතුම් මව් පදවිය ලැබීමට හිමිකම් කියන මූලික අවස්ථාව වෙන නිසයි. ඉතින් අවුරුදු 10ත් 14ත් අතර ළමුන් තමයි ගොඩක් වෙලාවට මල්වර වීම සිදු වෙනවා කියලා කිව්වේ. දැන් නම් ඉතින් මේ තත්ත්ව වෙනස්. මොකද දැන් ගන්න කෑම බීමත් එක්ක ඒ හෝමෝන වෙනස් වීම තුලින් ගොඩක් අඩු වයසකට අවුරුදු 5 6 7 8 වෙද්දිත් ළමයි ලොකු ළමයි වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේකට ගොඩක්ම හේතු වෙලා තියෙන්නේ අපි ගන්න ආහාර රටාව තමයි. ඉතින් ගොඩක් අයට අහන්න ආසලා තිබුණේ පැදුර ලස්සනට හැදුවේ කොහොමද කියලා. ඉතින් ඒ හින්දා මම හිතුවා මුලින්ම මේ වීඩියෝ එකේ ඒ කියන්නේ ඔරිජිනල් ක්ලිප්ස් ටික දාන්න. අපි වෙලාවේ කතා බහ කරපු දේවල්. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් අපි මේක හදද්දි කොච්චර දේවල් කතා බහ කරාද කියලා දැනගන්න. ඊට පස්සේ මේ වීඩියෝ එක ප්ලේ වුණාට පස්සේ මේ වීඩියෝ එකේම අන්තිමට මම එකතු කරන්න අපි මේ දේවල් කරන්න නැකත් බැලුවේ කොහොමද ඒ ළමයි කරපු චාරිත්‍ර මොනවද කියලා සඳහන් කරන්න. ඉතින් කියන්න ඕනි මේකේ පැදුර ලස්සනට සැකසුවේ මගේ ලොකු නෑනා. ඉතින් එයාට ලොකු දුවෙක් ඉන්නවා. ඉතින් එයාට දැන් ඒ අත්දැකීම තියෙන නිසා එයා මේක හොඳටම දන්නවා. ඉතින් බලන්නකෝ ඔයා මොනවද කතා කරන්න කියලා අපි මේ ගැන. එළවලු කුල්ලට පළතුරු පොඩි වට්ටියකට ශාස්ත්‍රීය බවට හාලනේ වටේ වී පොරිනේ. පහන් හත මේ නිවන පහන් හත නේද? කොරහත් මේකෙම තියන්නේ. ඈ කොරහත් මුණු බලන්න එතන අරකට කිරිපත් අර පොඩි වට්ටියට එහා පැත්තේ කියන එකට කැවි. කලර්ෆුල් වලට අපි දොඩම් ගැටි උක්ටවල ලස්සනයි. එක දියුල් ගෙඩියක් ඉස්සරහට එවමු. එක දියුල් ගෙඩියක් ඉස්සරහට එවමු. ඒක දියුල් තියනොත් පේන්නේ නැහැ නේ. හරිනේ. දියුල් බේර අන්නාසි කෙසෙල් කොමඩු දැන් මේ කැවිලිනේ ඉතින් කොලක අප්ලෝඩ් කාලෙක පරිප්පු ආයේ පරිප්පු එහෙම දෙන්න ඕනද ඒකටද ඔව් 3 මේ පැදුර සකසන්න ගත්තේ පාන්දර 3ට විතර. ඉතින් අපිට නැකත් වෙලාවට කලින් කිරිබත් හදාන්න තිබ්බ හින්දා බ්ලෙන්ඩර් එක ගහපු සදේ තමයි ඇහෙන්නේ. මොකද මේ වෙලාවේ නෑනා එහෙම කිරිබත් හදනවා කුස්සියේ. ඉතින් අපි මේ වෙලාවේ පැදුර සකසනවා. ඉතින් බලමුකෝ ඉස්සරහට තවත් මොනවද විස්තර කියලා. බැලුවේ මේකට කැවිලි කෙලුවක් තියෙන නිසා කෙසෙල් කොළ දෙකක් කපලා දාන්න. තව තියන දේවල් තියෙනවා. පොල් තෙල් මේ තැවුවනම් අර රස්නේ කියන ලස්සන පාට යනවා. ඕනේ. කැවිලි ඉතින් කන්න දෙන දෙයක් නිසා කිරිබත් තියෙන නිසා අපි කෙහෙල් කොළයක් තියන හදුවා. ඉතින් කෙහෙල් කොළේ හොදලා තිබුණ තෙත ගතියක් වෙන නිසා මම කිව්වා තවන්න කියලා. නෑ නෑ කිව්වා තැවුව මේකේ ලස්සන පාට යනවා. ඒ නිසා අපි මේක පිහලා තියමු කියලා තමයි ටිෂු එකෙන් පිහලා අපි මේ කැවිලි ටික තිබ්බේ. මොකද මේක කෙනෙක් අරන් ගිහලා කන නිසා ඉතින් ඒක පිරිසුදු තියන්න ඕනිනේ. මේ පහන් වලට වටේ මල් තියන්න ඕනේ ලස්සනට.
දැන් අපිට කිරිබත් කියන කන් තමයි ඉන්නේ. ඒකට මල් කීයද දාන්න කිව්වේ? 7ක් නේ. ඒක එයාට විතරක්ද හැමෝටම? එයාට විතරක් වේ. ඉතින් පැදුරේ වැඩ ටික එහෙම සිදු වෙද්දී කුස්සියට ගියාම පේනවනේ මෙහෙම කිරිබත් හදනව නෑ නේද? මොකද කිරිබත් හදලා නිවෙන්න තියන්න ඕනේ කපන්න. ඉතින් පැදුරේ එක වට්ටියකට කිරිබත් තියන්න ඕනි නිසා ඒ වෙලාවේ අපි කිරිබතත් හැදුවා. ඉතින් මම මේ නැකත් වේලාවන් අනුව අපි මේක කොහොමද කරේ කියලා මේ වීඩියෝ එකේ මම ඔයාලට කතා කරන්නම්. නිර්මාණය. ගල් පාටක නිර්මාණය. මල් 7යි දාන්න තියෙන්නේ. ඔව් ඒක මේ මේක ගන්න කරන්නේ. ඉතින් ඔයාලට දැන් ඇහෙනව නේද පැදුර හදද්දී අපි කතා වී දේවල් කරපු හැටි. ඉතින් මම දැන් කියන මේ පැදුර ගැන. ඉතින් ඇත්තටම මේ වෙලාවේ ප්ලාස්ටික් පැදුරක් ගන්නත් පුළුවන්, පම් පැදුරක් ගන්නත් පුළුවන්. ඉතින් අපි හිතුවා ලස්සනට ෆොටෝ ෂූට් එකකුත් වෙන නිසා පම් පැදුරක් ගත්තම පම් වට්ටි ගත්තම ලස්සනට තියෙයි කියලා. ඉතින් අපි මුලින්ම පැදුර අරගෙන පැදුරට මේ වගේ ඇතුලෙන් සුදු රෙද්දක් තිබ්බා. මෙහෙම දිග නිසා අපි දෙකට නවලා තිබ්බේ. ඊට පස්සුව කුල්ලට එළවලු තිබ්බා. එළවලු බබාට තිබුණේ එළවලු ಜಾති 5ක් තියන්න කියලා. ඉතින් එක එක්කෙනාට එක එක විදියට ඇති. ඒ කියන්නේ සමහර අයට එළවලු 7ක් තියන්න කියනවා නම් 7ක් තියන්න. ඉතින් ඒක ජ්‍යොතිර්වේදයක් කියනවා. ඒ අනුව තමයි පැදුර සකසන්න තියෙන්නේ. ඉතින් අපිට කියපු දේවල් එක්ක මේ විදිහට ලස්සන කරගත්තේ අපි. ඉතින් කුල්ලට අපි ඒ විදිහට එළවලු තිබුණා. වට්ටියට පළතුරු වර්ග තිබුවා. ඉතින් පළතුරු ගන්නකොට අපි පාට බැලුවා. කහ, කොළ, තැඹිලි. ඒතකොට ලස්සන කලර්ෆුල් පේනවනේ ඒක. ඉතින් ඊට පස්සෙ වට්ටියට කැවිලි තව වට්ටියකට කිරිබත්. ඉතින් ඒවා තියද්දී අපි කෙහෙල් කොළ සෝදලා වියලලා තමයි තිබ්බේ. මොකද මේ අන්තිමට අපි මේක කෙනෙක්ට බාර දෙනවනේ. දැන් රෙදිනන්ද නෙමෙයි අපි නම් හිටියේ ටිකක් අපේ පැත්තේ නසරන පවුලක කාන්තාවක්. ඉතින් අපි එයාට ඒක දෙන නිසා එයාට ඒවා කෑමට ගන්න පුළුවන් වෙන විදිහට හඳුන් කූරක්වත් පත්තු කරේ නැහැ. හරිම පිරිසුදු විදිහට තිබ්බා. මොකද කෙනෙක්ට ගිහිල්ලා කන්න භාවිතා කරන්න පුළුවන් විදිහට. ඉතින් තව තැනක පේනව නේද 3-5 වර්ග. ඉතින් 3-5 එතකොට හාල් බෑග් එකක්. ඉතින් මේවා ළමයාගේ අර කියපු ආකාරයට තමයි තියන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ පැදුර මත ළමයාගේ ඇඳුම් රත්තරන් බඩු එතකොට එයා අඳින තියෙන ඇඳුමේ පාට තිබුණ අපිට නිල්. ඉතින් ඒ දේවල් තමයි මේ තියන්නේ. තව එක තැනක තියෙනවා කොරහක්. ඉතින් කොරහට බබාට කියලා දෙන්නේ මල් 5ක් දාන්න කියලා. සමහරට මල් 7 ඒ විදිහට තමයි. ඉතින් එතකොට ඔයාලට මතක ඇති දැන් මේ පැදුර වටේ බලද්දී පහන් 7ක් තියෙනවා. ඉතින් පහන් 7 නිවන තියෙන්නේ. සමහර අයට මේක පත්තු කරන්න තියෙනවා, නිවන්න තියෙනවා. ඉතින් එක අණුව. ඉතින් අපි ලස්සනට මල් ටිකකුත් තිබ්බා. තව ටිකක් ලස්සන වෙන්න. අර හාල් කිලෝ 2 සුදු කැකුළු වලින් තියලා තියෙන්නේ. ඒක වටේට වීපොර තිබ්බා. මොකද සෞභාග්‍ය සංකේතේනේ හාල් කියන්නේ. ඉතින් දැන් ළමයා කාමරේදලා කිසිම දෙයක් දකින්න කරන්න නැතුව එයාට ශාස්ත්‍රීය බව පෙන්වන්න තමයි මේ පැදුර ලස්සනට මේ දේවල් වලින් අපි සරසලා තින්නේ. සමා වෙන්න අරකේ මල් 5ක් නෙවෙයි මල් 7ක් බබාට තියන්න කියලා තියෙන්නේ. එතකොට මේ දැන් අපි අර නියුපු කිරිබත් ටික තමයි ගෑනලා තියන්නේ වට්ටියෙන්. දැන් ඔයාලට මේ පැදුර දිහා බැලුවම පේනවා. ළමයිගේ ඇඳුම් පහන් 7 ශාස්ත්‍රීය බවට හාල් ඒ වටේට වීපොරි මල් තියෙන කොරා සමහර අය මෙතන කණ්ණාඩියකුත් තියෙනවා. මොකද ළමයා කිසිම කෙනෙක් දකින්න නැතුව ඇවිල්ලා මුලින්ම මූණ බලන්නේ අර කොරහ තුලින්. එතකොට ඒකයි කොරහට එයාට මල් 7ක් දාන්න කියලා දෙන නිසා අපි 7යි දැම්මේ. ඉතින් පේනනේ කිරිබත් මේ කැවිලි වර්ග තියෙන එක. එතකොට ඇඳුම් සපත්තු රත්තරන් බඩු ඒවා මේ ආකාරයට පැදුර සක්කසලා මෙතන පොල් තෙල් බෝතලේ. ඉතින් පැදුර සකසපු ආකාරය තමයි දැන් ඔයාලට මම පෙන්නුවේ. දැන් ඉතින් මම ඊළඟ වීඩියෝ වලින් ගෙන එන්නම්. එයා නැකත් බල්ලා ආවන් පස්සේ ඒ නැකත් කියන්නේ මුලින්ම ආවේ අපේ ගෙදර. ඉතින් ඒ වෙලාවේ යාගේ කටයුතු සුබ වෙන්න කියලා මමත් කිරිබතක් හදලා ඇත්තටම කලින් ගෙනාපු කැවිලි වර්ගයක් ටිකක් තියලා යාගේ වැඩ කටයුතු සුබ ආකාරයෙන් සිදු වෙන්න කියලා පුංචි සංග්‍රහයක් දුන්නා. මොකද මේ වෙලාවේ නැකත් කියන අපේ පියට මුදල් තයාගකුත් දුන්නා. ඒ කියන්නේ දරුවට ලැබෙන දේවල් හොඳින් ලැබෙන්න සාර්ථක වෙන්න කියලා. මොකද එයාලගේ පළමු දරුවා. ඉතින් මේ ඒ වෙලාවේ ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි දැන් මම ඔයාලට පෙන්නුවේ. ඔන්න ඉතින් ඔයාලට දැන් මම පැදුර හැදුන හැටිත් නැකත් අරගෙන අපේ දිට ආපු හැටිත් ඔයාලට පෙන්නුවා. ඉතින් දැන් මට මුලින් ඉඳන් හරිය පැහැදිලිව මේ ගැන කතා කරන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මෙන්න මේකයි මුලින්ම දරුවා මල්වර වුණා කියලා දැනගත්තන් පස්සේ
පිරිමියා නොදගෙනසේ අපි කාමරයක තියෙනවනේ. ඉතින් ඒ කාමරේ බබා තිබ්බම එයාගේ තනියට අපි යකඩ කෑල්ලක් තියෙනවා. කිසි විටකත් අර තනි නොවන්න ඕන කියලා තමයි ඒක යකඩ කෑල්ලක් තියන්නේ. ඉතින් සමහර අය ඇඳුමෙත් පුංචි යකඩ කෑල්ලක් රඳවලා තියෙනවා. එතකොට එයා කාමරෙන් පිටත ටොයිලට් එකට වගේ ගියත් තනි වෙන්නේ නැහැ කියලා. දැන් ඉතින් ගොඩාක් රූම් වල ඇටච් බාත්රූම් තියෙන නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. සහ තවත් කාන්තාවක් එයත් එක්ක ඉන්න නිසා. ඉතින් ඒක ඔයාලා කැමති විදිහට කරගන්න පුළුවන්. ඉතින් මම අපේ දුවගේ මෙහෙම කරපු දේවල් ටික කිව්වොත් අපි දරුවා වැඩි වියටපත් වුණා කියලා දැනගත්තේ දරුවගේ කටයුත්ත තමයි. ඉතින් එතකොට අපි දැනගත්ත වෙලාවේ එයා ස්කූල් ගිහිල්ලා ඇවිල්ලා තිබුණේ. ඉතින් අපි ඊට පස්සේ දවසේ තමයි බුලත් අතක් අරගෙන නැකත් බලන්න ගියේ. ඉතින් මේ වෙලාවේ නම් ගියේ එයාගේ අම්මයි එයාගේ තාත්තයි කියන්නේ කාන්තාවක් එක්ක නෙමෙයි ගියේ. ඉතින් සමහර අය කියනවා තවත් කාන්තාවක් එක්ක යන්න ඕනේ. පිරිමි කෙනෙක් එක්ක යනවා නම් ඒ දරුවගේ තාත්තා විතරක් වෙන්න ඕනි කියලා. ඉතින් එතකොට එහෙම ගිහිල්ලා නැකත් අනුව මේ දරුවට කරන්න ඕන කටයුතු ටික ඒ කට්ටිය අපිට ඒ කියන්නේ ජ්‍යොතිර්වේදී අපිට කියනවා. ඉතින් මේ බුලත් අත රැගෙන බුලත් අත තෝරාගෙන ඉමිදිත් පුංචි දෙයක් තියෙනවා. සමහර අය කියනවා බුලත් කොළ වැඩියෙන් අරන් ගියාම ළමයා අර දීක දෙන වයසේදී වයස වැඩියෙන් යනවා කියලා ගොඩාක් බුලත් අරන් යන්න එපා කියලා. සමහර අය කියනවා බුලත් අත ගද්දී ඒකේ අර නැවිච්ච කැලිච්ච කොළ අයින් කරලා දැන් බබාගේ වයසත් එක්ක හිතලා ගණන් කරන්නේ නැතුව බුලත් ටිකක් ගන්න කියලා. ඉතින් ඒක අර ඔයාලගේ මත අනුව කරන්න. ඒ වගේම ජ්‍යොතිර්වේදියාගේ පැත්තෙන් බැලුවම එයාලා පලාපල ක්‍රම දෙකක් අනුව මේ නැකත් හදනවා. ඒ කියන්නේ මව බුලත් අත අරන් දීපු වෙලාව අනුවත් නැකත් හදනවා. සමහර වෙලාවට මේ හරිම ක්‍රමේ නම් ඉතින් ළමයා මල් වරුණු වෙලාව අම්මගෙන් දැනගෙන කියන ආසන්න වෙලාව අරගෙන ඒ අනුව නැකත් හදන එක තමයි ගොඩක් දුරට කරන්නේ සහ නිවැරදි කියලා කියන්නේ. මේ මල්වර චාරිත්‍ර ගමින් ගමට වෙනස්. අපි දැන් බලමු පොදුවේ හැම ගමකම කරන දේවල් කොහොමද කියලා. සාමාන්‍යයෙන් මල්වරුන් දරුවව පිරිමීන්ට නොපෙනෙසේ කාමරයක තැබීම හැම ගමකම කරන පොදු චාරිත්‍රයක්. එතකොට ඒක අනිවාර්යයෙන්ම සිදු වෙනවා. ඊට අමතරව කාමරය තුල බබා තනියම තියන්නේ නැහැ. තවත් කාන්තාවක් එයත් එක්ක තියෙනවා. එතකොට ඇය නිදන කාමරයේ යගේ කොට්ටේ යටින් හරි මෙට්ටේ යටින් හරි ගිරයක් පිහියක් හෝ යකඩ කෑල්ලක් වගේ දෙයක් තියෙනවා. අමනුෂ්‍ය බැල්මෙන් බේරීමට ඇයට තෙල් කෑම දෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් නම් මොන චාරිත්‍ර වෙනස් වුණත් හැම ගමකම එකම විදිහට මේ දේවල් ටික සිදු වෙනවා. දැන් අපි මේ සිරිත් විරිත් වලට මෙන්ම ජ්‍යොතිර්වේදියා විසින් ප්‍රකාශ කරන මල්වර පලාපලද ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා. දියණියගේ ඇඳුම් මාරු කිරීම, මල්වරුත් සඳහා තෙල් වලන් ලිප තැබීම, දියණිය නෑවීම, ගෙට ගැනීම මෙන්ම මල්වර කෑමේ සිදුරු කිරීම වැනි මල්වර උත්සවයේ මූලික අංග සුබ නැකතට අනුව සිදු කිරීම සිරිතයි. ඇත්තටම තවත් විශේෂ දෙයක් සිදු වෙනවා. මේ මල්වර පලාපල කීමට සාදර ලබන තත්කාල කේන්ද්‍රයේ ගහ පිහිටීම මගින් දරුවාගේ මවට පියාට වන බලපෑම, බාල සහෝදර සිටින මොහුට වන බලපෑම, වැටිමල් සහෝදරයෝ ඉන්නවනම් ඔවුන්ට වන බලපෑම, ඒතර පවුලයට වන බලපෑම, දරුවාගේ අනාගතයේ කොහොමද, එතකොට දරුවාගේ ගතිගුණ මොන වගේද වෙන්නේ කියලා මේ වගේ හැම දෙයක්ම ජ්‍යොතිර්වේදියා අපිට මල්වර නැකතත් එක්ක පවසනවා. ඉතින් හරිම වටිනවා මේ වගේ වෙලාවට මෙන්න මේ වගේ දෙයක් දැනගන්න පුළුවන් වෙන එකත්. එතකොට ජ්‍යොතිර්වේදියා අපිට කොළ කිහිපයක මේ දේවල් ලියලා දෙනවා. මේ නැකත් මොන වෙලාවටද කරන්න ඕනි කියලා. එතකොට පැදුර සකසන්න ඕනි කොහොමද, පැදුරට මොන වගේ දේවල්ද තියන්න ඕනි, මේ හැම දෙයක්ම ඕන් අපිට පැහැදිලිව කියලා දෙනවා. ඉතින් ඒ අනුව තමයි අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් අපේ දුවට තිබුණා එයා දැන් අර ඉස්කෝලේ වෙලාවකනේ මේ මල්වරලා තිබුණ. ඉතින් එයාගේ ඒ වෙලාවේ පොඩක් තනි වෙලා වගේ කියලා පීවර කිහිපයක් තනියම ඉඳලා තිනවා කියලා. එයාට තිබුණේ එයා ඉන්න කාමරේ කලයක් නැවුම් කලයක් තියලා කොපු ඉවත් කරපු පොල් මලක් තියලා පොල් මල මත පහනක් පත්තු කරන. ඒක පහන පත්තුලා නිවිල යනකම් මිසක් දිගටම පත්තු කරන්න කියලා තිබුණේ නැහැ. ඉතින් ඒ ආලෝකය අවසල ළමයා පොඩක් තියන්න කියලා තමයි තිබුණේ. ඒ වගේම තෙල් කෑම
පුරුටු කෑම මේ වගේ දේවල් දෙන්න එපා කියලා තිබුණා. ඉතින් මේ වගේ දේවල් දැනගෙන ආවයන් පස්සේ අපිට යනුව කටයුතු කරන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් අර මං කලින් කිව්වා වගේ එයා නැකත් කියන මේ නැකත් තරම් දැන් උත්සවයක් ගන්නවා නම් කෑමේ සිඳුල් කරන කටයුතු කරනවා නම් කාට හරි පවුලේ අයට හරි පවුලෙන් ඈත කෙනෙක්ට හරි නැකත් කියන්න කෙනෙක් තෝරගෙන නැකත් කියන්න යන්න ඕනේ. ඉතින් ඒ දේවල් මම කලින් වට වීඩියෝ එකේ පෙන්නුවා. දැන් මෙතනදී දරුවා නාවන්න තියෙන දිනට කලින් දවසේ කරන්න වැඩ කටයුතු ටිකකුත් තියෙනවා. බබා ඇඳුම් මාරු කරපු කියන පිරුවට ටික වල දාන්න තියෙනවා. ඉතින් ඊට කලින් දවසේ පොඩි වලක් කපලා තියන්න ඕනේ. මොකද බබා පිටිපස්ස දොරෙන් ඊට ගත්ති ඒ ඇඳපු ඒවත් අරන් එළියට එන්න ඕනේ තව කෙනෙක්. ඉතින් ඒව වල දාන්න ඕනේ. එතකොට ඊට කලින් දවසේ තව කොස් ගහක වගේ අර කිරි පෙනන පුළුවන් ගසක අත්තක් එතකොට දරුවා නාවන ස්ථාන එළියෙන් හදන හින්දේ අවසල තියලා තියන්න ඕනේ ආවරණය කරපු තැනක්. එතකොට ඒ වෙලාවේ තමයි දරුවන් ස්නානය කරලා ඇවිල්ලා අර කිරි ගහට පීයකින් පොඩක් කැපුමක් දාලා කිරි දකින්නේ. දැන් මේ පෙන්වන ළමයා නාවන වෙලාවේදී මුලින්ම නාවන්නේ අර ඖෂධ කලින් ඒක තුන් පාරක් හිස වටා කරකවලා සියලු දොස් දුර වෙලා යන්න කියලා මේ කලේ තුන් වටක් කරකවලා ඊට පස්සේ මේක බිඳිනවා. ඉතින් මේ ඖෂධ පැකට් එක නම් උස්සලින් ගන්න පුළුවන්. ඒක කලින් දවසේ රත් කරලා ඒ පැහැ අරගෙන ওই නැවුම් මුට්ටියකට දාලා අරන් තියාගන්න ඕනේ. නාන දවසේ තමයි මේ මුට්ටිය භාවිතා කරන්නේ. ඉතින් ඔයාලට තව මේ වගේ දැනගන්න තියෙන දේවල් තියෙනව නම් පහලින් කමෙන්ට් කරන්න. මොකද මමත් මේක 100% පර්ෆෙක්ට් නැහැ. කතා කරද්දී මොනවද කිව්වේ කියලා මතකත් නැහැ. ඒ හින්දා අඩුපාඩු වෙන්නත් පුළුවන්. ඉතින් මීට වඩා වෙනස් දේවල් වල කරා නම් තව කෙනෙක්ට දැනගන්නත් එක පහලින් කමෙන්ට් කරන්න. මොකද මේක මම කරන්න හිතුවේ ගොඩක් අය අහලා තිබුණා අනේ මේක කරේ කොහොමද? මොකද මේක මිලියනයක් බලලා තිබුණා Facebook එකේ මගේ දාලා ඉතින් ගොඩක් අයට ආස හිතුණා දුවෙක්ගේ මේ දේවල් මේ වගේ ලස්සනට කරගන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් දැන් මට කෙනෙක්ට යවන්න පුළුවන් මේ ලින්ක් එක බලන්න. ඉතින් ඔයාලගෙත් තව මේ වගේ විස්තර සහ වෙනස් චාරිත්‍ර තියෙනම් පහලින් කමෙන්ට් කරන්න තව කෙනෙක්ට දැනුවත් වීම සඳහා. ඉතින් ගොඩක් ස්තුතියි මෙතෙක් වෙලා රැඳී සිටි ඔබට. මේ වගේ හොඳ කාර්යයක් සමාජගත කිරීමට කැමැත්ත ලබා දුන් අපේ දිනියට ඇත්තටම බුදු සරණයි. ඔයාලට සුබ අනාගතයක් පුතේ. ඔයාලත් ඒ විදිහටම ප්‍රාර්ථනා කරන්න.